Okay. හරි. Today is our third day. අද තුන්වෙනි දවස. දැන් ගොඩක් දෙනෙක් ක්ලාස් එකට ජොයින් වෙලා හිටියට ඒගොල්ලෝ රෙකෝඩින්ග්ස් තමයි බලන්නේ. හරි. ඒක එච්චරම සක්සස් නැහැ. හේතුව දැන් මොනවා හරි ඔයාලට ක්ලියර් නැති දෙයක් තිබුණොත් ඒක ක්ලියර් කරගන්න පුළුවන් මෙතන ලයිව් එකේ. හරි. ඒකින්ද පුළුවන් තරම් රෙකෝඩින් එක පස්සේ බලන්න නැතුව ලයිව් ක්ලාස් එකටම එන්න. දැන් මම මේ රෙකෝඩින් එක පස්සේ මගේ ඉල්ලන අයට මම මේ කියන්නේ. හරි. අපි බලමු දැන් ඔයගොල්ලෝ දැන් මම දන්නේ මේ දැන් ඉන්න තුන්දෙනා ෆස්ට් ක්ලාස් වලට හිටියද කියලා. ෆස්ට් ක්ලාස් දෙකට කොහොමද ඔයගොල්ලෝ ෆස්ට් දෙකට හිටියද? මං හිතන්නේ එක්කෙනෙක් නම් හිටියේ නෑ. යා රෙකෝඩින් බැලුවේ. අනිත් දෙන්න ෆස්ට් එකට හිටියද? ඉෂාන් ෆස්ට් ක්ලාස් එකට හිටියද නැත්නම් මේ අදද ෆස්ට් එකට මේ අදද ෆස්ට් ඩේ? නෑ සර් කලින් හිටියා පන්තියට සම්බන්ධ. හිටියා. මේ තර්ඩ් ඩේ එක නේද? ඔව් සර්. very good. ඕකේ. එයාට එහෙනම් ගැටලුවක්ම නෑ. අනිත් දෙන්නන්ට මේ ෆස්ට් සෙකන්ඩ් ක්ලාසස් වලට හිටියේ නැත්තම් තියෙන ප්‍රශ්නේ රෙකෝඩින්ග්ස් බලලා ඇති. ඒකෙත් ෆස්ට් රෙකෝඩින් එකේ ගැටලුවක් තියෙනවා. ඒක මම වීකෙන්ඩ් එකේ හදලා එවන්නම්. හැබැයි සෙකන්ඩ් එකේදී මම ෆස්ට් එකේ තිබ්බ ගැටලුව මේ ක්ලියර් කරලා තියෙන්නේ. anyway හරි. අපි දැන් අද පටන් ගමු. හරි මෙන්න මේක. මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. නිෂාන් ස්ක්‍රීන් එක පේනවද? මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙන්නේ පේනව නේද? පේනවා සර්. හරි okay. Okay, let's do දැන් මම පොඩ්ඩක් කලින් දෙක තුන දාලා අපි කරපු ටිකක් පෙන්නන්නම්. මේක තමයි සිම්පල් මේක ෆස්ට් දවස් වගේ අපි මේ දෙක කරේ. එතකොට මේක බාර් ග්‍රාෆ් එකක්, මේක නෝමල් බාර් ග්‍රාෆ් එකක්. මේ වගේ හැබැයි එක්සෑම් එකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක තමයි සිම්පල් මේක. මේක පයි chart එක. ඒකත් ලොකු ගැටලුවක් නැහැ. ටේබල් එක ඒකේ පොඩි දේවල් ටිකක් තියෙනවා ඉගෙන ගන්න. ඊට පස්සේ මෙන්න මේක special. This is double bar graph, had double bars there, and today we are going to do this thing. හරි. This also past paper. හැබැයි මේක ඇවිල්ලා තියෙන්නේ මේ විදියට එකපාරයි. හරි. මම පොඩ්ඩක් අර හිටපු නැති අයටත් මෙයා වෙන්න කියන්නම්. මෙතන බලන්න normally අපි bar graph එකක මෙන්න මේකට එන්නේ මේ figures. normally figures ටික තමයි මේ අතට එන්නේ. හරි. මේ පැත්තට තමයි එන්නේ මේ මෙන්න මේවා Monday Tuesday ද මොකක් හරි subject වගේ දෙයක් තියෙනවා නම් එහෙම ඒ විදියට. හරි. දැන් මේකේ එක වෙනස් වෙලා තිනවා. මේකේ කතාව කියන්නේ අනිත් පැත්තට තමයි ගිහින් තියෙන්නේ. හරි. ඒ කියන්නේ මේකේ axis දෙකේ තියෙන normally තියෙන items වෙනස් වෙලා. දැන් මේ මෙතන bar graph එක බලනකොට මෙතෙන්ට එන්නේ figures ටික percentage එක හරි number එක හරි. මෙතෙන්ට තමයි items එන්නේ. දැන් මෙතන change වෙලා මෙතෙන්ට items ටික ගිහිල්ලා මෙතෙන්ට figures ටික ඇවිල්ලා. හරි. ඒක ලොකු issue එකක් නෑ. අපි බලමු. දැන් මතක ඇති ඔයගොල්ලෝ recordings එකෙන් බලපු නිසා මුලින්ම අපි කරන්නේ question එකෙන් ගන්න එක first sentence එක first paragraph එකේ. බලමු first sentence එක තියෙන්නේ මොකද්ද? The following bar chart displays the number of visitors to the museum day wise. හරි. ඔබ තේරෙනවනේ පහත දැක්වෙන bar graph එකේ display කරන displays කියන්නේ shows කියන එකමයි. The number of visitors to the museum day wise. museum එකට මේ මොකද්ද කෞතුකාගාරයට ආපු කට්ටිය ගාන number visitors ලා
එකට බලන්න එන කට්ටිය day wise කියන්නේ දින අනුව. හරි දින ටික මෙතන තියෙනවා. හරි. එතකොට අපිට ඔක හදාගන්න පුළුවන් this කියන word එක දාන්න බෑ. හරි ඒක මම හේතුව කලින් කියලා තියෙනවා. ඒ වෙන මේ following කියන word එක දාන්න බෑ. this තමයි දාන්න ඕනේ. ඒක මම හේතුව කියලා තියෙන්නේ. එතකොට මම මේක හදනවා this bar chart displays the number of visitors to the museum day wise කියලා. හරිද? හරි. එතකොට අපි ඒක ලියමු. This bar chart displays the number of visitors to the museum day wise. හරි. හරි. ඔක තමයි first sentence එක. හරි. After that අපි ලියන්නේ normally මම වෙනදට කිව්වට horizontal axis එක දීලා ඊට පස්සේ vertical axis එක ලියන්න කියලා. නමුත් මෙතනදී මේ වගේ මේක figures වෙනස් වෙලා තිබ්බොත් මුලින් horizontal axis එක ලියලා ඊට පස්සේ vertical axis එක ලියන්න. හරි. එතකොට දැන් මෙතන තියෙන්නේ horizontal axis එකේ මොනවද පේනවන්නේ? Number of visitors නේ. මෙතන දීලම තියෙනවානේ. එහෙනම් we can say the horizontal axis shows number of visitors, right? Visitors. Okay. Next one, you can write about the vertical axis. Right? The vertical axis ke penan monada days ned. So you can say vertical axis shows days. The vertical axis shows days. Vertical axis shows days, right? හරි. ඔන්න ඊට පස්සේ එතනම කියන්න days මොනවද කියලා. මේ 7 days නේ තියෙන්නේ. ඒ ටික මෙතන තියෙන ටික අපි මෙතන ලියාගෙන යමු. Days the shows කියලා එන්න ඕනේ. Days are Monday, Tuesday, Wednesday, Thursday, Friday, Saturday and Sunday. හරි. අන්තිම දෙකට කමා දාන්න and Sunday. Right? හරි. ඔහොමයි එන්නේ. හරි. ඕක තමයි this is the first paragraph. There are 4 sentences for the first paragraph. We take from the question and we change it to this word this. Second sentence, the horizontal axis. Third sentence, vertical axis, what vertical axis shows. And finally, the items in the vertical axis. Hurry. Vertical තමයි first paragraph එකට අපි ලියන්නේ. Then ඊළඟට මෙතන මේ පොඩි දෙයක් තියෙනවා දැනගන්න. හරි? මෙතන මොකද්ද කතාව? දැන් students මෙතන අපි මෙන්න මේ කලින් කරපු මේවා ඔක්කොගෙම අපි මම ආයි මුලට යනවා. මෙතෙන්ට තියෙන්නේ මේ මොනවද? leisure activities, cricket, tennis, chess, volleyball, leisure activities ටික. හරිද? එතකොට ඔය leisure activities ඔතන තියෙන්නේ leisure activities වලට කැමති ළමයි. හරි? ඒගොල්ලෝ ඒක කැමති නිසා තමයි මේ leisure activities ටික කරන්නේ. හරිද? එතකොට ඒගොල්ලෝ කැමති නිසා. දැන් මෙතන මේ reading items ඒගොල්ලෝ read කරන්නේ ඒකට කැමති නිසා. හරි? එතකොට මේ රටවල් වලට යන්නේ කැමති නිසා. හරි? මෙතන මේ chess swimming අරමුණ කරන්නේ කැමති නිසා. right? එතකොට අපි එක්කොටම ලිව්වේ අපි කිව්වේ වැඩිම ළමයි ගානක් මේකට කැමති the most number of students like this, otherwise the most percentage of students like this එහෙම කියලා. දැන් මෙතන
මෙතන අපිට කියන එක එච්චර මැචින් නැහැ. වැඩිම විසිටර්ස්ලා ගානක් මේ තර්ස්ඩේට කැමති මේ සැටර්ඩේට කැමති කියලා. හරි මේකේ පොඩි දෙයක් තියෙනවා. මේකේ සන්ඩේ නෑ හොඳ. එහෙනම් මෙතන Saturday and Friday and Saturday no Sunday right 6 days තියෙන්නේ Monday Tuesday Wednesday Thursday Friday and Saturday Sunday නෑ හරි දැන් anyway Saturday තමයි වැඩි කට්ටියක් ඇවිල්ලා තියෙන්නේ 80 visitors එතකොට මේකට අපිට කියන්න බෑ වැඩිම visitorsලා ගානක් Saturday කැමති කියලා කෙච්චර ඒක මැච් වෙන්නේ නැහැ නේද කැමති නිසා නෙමෙයි ආවේ ඒගොල්ලෝ ඉතින් Saturday ආවා වැඩි ගානක් හරි ඒක ඒගොල්ලන්ට එන්න පුළුවන් දවස් වෙන්නේ නැති හරි එතකොට මේක කොහොමද කියන්නේ? හරි. මෙන්න මෙහෙම කියන්නේ. අපි කියමු වැඩිම විසිටර්ස්ලා ගානක් විසිට් කරා මියුසියම් එක සැටර්ඩේ කියලා. හරි. දැන් අපි කලින් මේ ඒවා ඉගෙන ගත්තේ කොහොමද? වැඩිම ඒ විදිහට කිව්වොත් නම් කියන්න වෙන්නේ වැඩිම විසිටර්ස්ලා ගානක් කැමති සැටර්ඩේට විසිටර්ස්ලා 80 විසිටර්ස්ලා එකට කැමතියි කියලා. එහෙම කියන්න එපා. හැමතිස්සෙම එහෙම කියන ඒවා ඉන්නේ නැහැ. මේක සැටර්ඩේ මේට ඉතින් කට්ටිය සැටර්ඩේ ඇවිල්ලා. හරි. එතකොට අපිට කියන්න වෙන්නේ වැඩිම විසිටර්ස්ලා ගන්න සැටර්ඩේ විසිට් කරා කියලා මියුසියම් එක. ඔන්න ඔය සෙන්ටෙන්ස් එක තමයි දැන් හදාගන්න වෙන්නේ ඔය වගේ එකක් ආවොත්. හරි. එතකොට කොහොමද එන්නේ? හරි. වැඩිම විසිටර්ස්ලා ගන්නක් ඔය කියලා කොහොමද කියන්නේ අපි? මෙතන words දීලත් ඇති. most කියන word එක තියෙනවා. මේ words සමහර ඒවා use කරා නොකරට කමන්නේ මේ some many a few ඒවා උලක් නෑ. හැබැයි මෙන්න මේ තුන නම් අනිවාර්යෙන් use කරන්න ඕන. use මම කියන්නම් දැන් use වෙයි ඒවා. හරිද? අපි දැන් හරි වැඩිම කියන word එක තියෙනවා. The most. එතකොට කොහොමද කියන්නේ? The most number of visitors visited museum on Monday. Sorry, on Saturday. Right? The most number of visitors visited museum on Saturday. On the sentence එක වැඩිම the most number of visitors වැඩිම visitors ලා ගානක් අපිට number එකෙන් දීලා තියෙන්නේ. නිකන් හරිය percentage එකෙන් තිබ්බනම් කොහොමද ලියන්නේ? The most percentage of visitors. හරි. The most number of visitors visited museum visit කළා museum එක බලන්න ආවා on Saturday. සෙනසුරාදා ආවා. එතකොට නිකන් Saturday දාන්න බෑ. මේ preposition on එකත් එක්ක දාන්න වෙන්නේ. හරි. සෙනසුරාදාවේදී ආවා වගේ එකක්. හරි. හරි. එතකොට ගානක් දාමු 80 දෙනෙක් එතන ඉන්නේ 80 දෙනයි විසිටර්ස්ලා කොහොමද කියන්නේ? It is 80 visitors. It is 80 visitors. එය විසිටර්ස්ලා 80යි. අන්න ඒ වගේ තේරුමක් තියෙනවා. 80 විසිටර්ස්ලා නිකම් it is නැතුව දැම්මොත් ඒක ටිකක් මීනින් එක අවුල් යනවා. ඒකින්ද it is 80 visitors. එය විසිටර්ස්ලා 80 දෙනයි. හරි. ওই විදිහටම අපි list එක ලියමු. දැන් බලන්න list එකට ඕන කරන word එක මෙතන නැහැ. එතකොට ඒක ඔයා දැනගෙන ඉන්න ඕනේ. least අඩුම කියන එකට එක්ක least නැත්තම් the lowest දාන්න. හරි. least එක තියෙන්නේ Monday නේ. ඔය style එකකටම ලියන්න පුළුවන්. කොහොමද ලියන්නේ? The least number of visitors visited museum on Monday. On Monday, comma, කොච්චරද? It is බලන්න ගන්න 20 තියෙන්නේ. It is 20 visitors. Right? It is 20 visitors. ඊට පස්සේ මේකේ ළමයි දැන් මෙතන equal දෙයක් තිබුණොත් වැඩිම අඩුම වගේ equal දෙයක් තිබුණොත් අපි මෙතන ලියන මෙතන හැබැයි equal නෑ. හරිද? ඒතකොට equal එක ලියන්න දෙයක් නෑ. එහෙනම් අපි that is the second paragraph. Second paragraph එකට the most least and equal ටික තමයි ලියන්නේ. equal නැති නිසා අපිට එතන එන we can end the second paragraph. දැන් second paragraph එක එහෙනම් ඉවරයි. හරිද? හරි. third paragraph එක compare කරන්න තියෙන්නේ මොකක් හරි දෙකක් අරගෙන
මෙන්න මේ word දෙක use කරලා more than less than කියන phrases දෙක use කරලා. හරි. මෙහෙම කිව්වොත් කොහොමද? මම කියනවා Thursday visitors ලා ගාන Wednesday visitors ලා ගානට වඩා වැඩි. බලන්න එක හරිද කියලා. හරිනේ. මම මේ දවස් දෙක තමයි ගත්තේ compare කරන්නේ Thursday Wednesday. ඒතකොට මට කියන්න වෙන්නේ මම use කරන්නේ more than කියන word එක. නම් more than කියන word එකේ තේරුම වඩා වැඩි කියන එකනේ. එහෙනම් මොකද්ද කියන්න වෙන්නේ? Thursday visitors ලා ගාන වඩා වැඩි. Wednesday visitors ලා ගානට වඩා. ඕකනේ කියන්න වෙන්නේ. හරි. කොහොමද කියන්නේ? Thursday visitors ලා ගාන කොහොමද කියන්නේ? The number of visitors on Thursday is more than the number of visitors on Wednesday. හරි. බලන්න එක හරියද? The number of visitors on Thursday visitors ලා ගාන is more than වඩා වැඩි මොකට වඩාද? Number of visitors on Wednesday. හරි මම ගත්තේ මේ දෙක. ඔයා ඕන දෙකක් ගන්න පුළුවන් ඔයාට. දැන් මේ දෙක ගත්තොත් කොහොමද කියන්න වෙන්නේ? නිකන් මේ Saturday Thursday ගත්තොත් more than දාලා එහෙනම් ඒ කියන්නේ number of visitors on Saturday is more than the number of visitors on Thursday. ඔයාට මේක පැටලෙනවා වගේ නම් මේ more than phrase එක තියෙනවානේ මම කලින් කිව්වා. more දැන් ඔයා සිලෙක්ට් කරගත්ත දෙකෙන් more than phrase එකට කලින් එන්නේ වැඩි එක. more than phrase එකට පස්සේ එන්නේ අඩු එක. හරි? එහෙමයි වෙන්නේ. මතක ඇතුව sentence එක capital පටන් ගන්න full stop දාන්න. හරි? හරි. ඊට පස්සේ මම ගන්නවා less than එකෙන් තමයි ලියන්න යන්නේ. less than එකෙන් ලියන්න මම use කරන්නේ Tuesday Friday අපි ගමු. මෙන්න Tuesday මෙන්න Friday. හරිද? එතකොට less than වඩා අඩු කියන එකනේ. එහෙනම් මොකක්ද අතර කියන්නේ වෙන්නේ? Tuesday visitors ලා ගන්න වඩා අඩුයි Friday visitors ලා ගන්නට වඩා කියලා. එහෙනම් කතාව පටන් ගන්න වෙන්නේ අඩු එකේ. එහෙනම් මම කියනවා මෙන්න මෙහෙම the number of visitors on Tuesday is less than the number of visitors on Friday. මේ දිනවල නම් ලියනකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඒවා කැපිටල් තමයි එන්නේ මුල මැදාග තිබ්බත් ඒවා proper noun නිසා. හරි? හරි. එතකොට මොකද්ද මේක less than phrase එක ලියද්දි තෝරගත්ත දෙකෙන් අඩු එක තමයි මුලින්ම කතාව පටන් ගන්නෙ. වැඩි එකෙන් තමයි කතාව ඉවර වෙන්නේ. Tuesday වඩා අඩුයි. Tuesday අඩුයි Friday ට වඩා. හරි? හරි. ඕක තමයි third paragraph එක. more than එකකින් එකයි less than එකකයි. more than කියන වෙනුවට ඔයාලට higher than use කරන්න පුළුවන්. less than වෙනුවට lower than use කරන්න පුළුවන්. හරි. last paragraph. හරි. last paragraph එකට අපිට කියන විදි ක්‍රම කීපයක් තියෙනවා. දැන් මම මේකේ කියනවා මෙන්න මෙහෙම මට කියන්න බෑ වැඩිම ජනප්‍රිය දවස සැටර්ඩේ කියලා. එහෙම කියන්න අවුලකුත් නැහැ. නමුත් මම මෙහෙම කියනවා මේ බාර් ග්‍රාෆ් එකට අනුව උපරිමයක් විසිටර්ස් ලාවා සැටර්ඩේ අවමයක් විසිටර්ස් ලාවා මන්ඩේ. ඔන්න මම මේ වර්ඩ් දෙක යූස් කරනවා මැක්සිමම් මිනිමම්. හරි? මැක්සිමම් මිනිමම් වර්ඩ් එක තමයි යූස් කරන්නේ. කොහොමද කියන්නේ? දැන් පටන් ගන්න ඕනේ according to this bar chart. මේ bar chart එකට අනුව the maximum visitors visited
museum on Saturday and minimum, or we can say according to this bar chart, maximum number of visitors. උපරිම visitors ලා ගාන. Maximum number of visitors. උපරිම visitors ලා ගණනක් visit කරා museum එක on Saturday සෙනසුරාදා දින, and the minimum number of visitors visited museum on Monday. Right? Correct. ඔච්චරයි. ඔන්න ඔහොම තමයි ලියන්නේ. first paragraph එකට ගන්න question එකෙන් vertical axis horizontal axis ලියනවා සහ horizontal මේ තියෙන items ටික කොයි හරි axis එකේ. ඊට පස්සේ highest lowest equal තියෙනවා නම් equal. ඊට පස්සේ compare කරනවා. ඊට පස්සේ පොඩි සාරාංශයක් summary එකක් ලියනවා. හරි? මෙතන එක අපි බලමු words කීයක් තියෙනවද කියලා. මෙතන තියෙනවා 114 words. 114ක් තියෙනවා. එතකොට අපිට මේක 100 තමයි ලියන්න ඕනේ. හරි. මෙතන මොන හරි ක්ලියර් නැති දෙයක් තියෙනවා නම් අහන්නකෝ. මේක ක්ලියර්ද නැද්ද? මැසේජ් එකක් දාන්න. මේක ඕකේද? ඊළඟ graph එකට යන්නද? ක්ලියර්ද? අර ක්ලාස් එකට මේ සතියේ join වෙච්ච එක්කෙනා කියන්න මේක ඕකේද? ඔව් සර්. මට ඇහුන්නේ නැහැ. ඕකේද? තේරුණාද? ඕකේ සර්. තේරුණා. Good. Right. Okay, let's see the next one, right? 1 minute. හරි ළමයි. Next one. දැන් මම මේ එක જાතිය බාර් graph ගත්තේ මේ මොකද අපිට exam එකකට මේ තියෙන set එකේ මෙතන 9ක් තියෙනවා. අපි දැන් කීපයක් කරලා තියෙන්නේ. මම හිතන්නේ 6ක් 7ක් විතර කරලා ඇති. ඒතර මේ තියෙන එකෙන් එහාට එකක් එන්නේ. හරිද? මේ 9ම දැන් next week වෙනකොට අපිට 9ම ඉවර කරගන්න පුළුවන් වෙයි. මේ 9ම ඔයා හොඳට මේ study කරලා තිබ්බොත් ආයි මොන જાතිකක්වත් ආවත් ඔයාලට ලියන්න ගැටලුවක් වෙන්නේ නැහැ. හරි? Okay, let's see this. මේක table එකක්. The following table shows percentage of students ළමයි ප්‍රතිශතය who follow aesthetic subjects in grade 10 based on gender in Vijayabha school. මේ table එකේ මොකද්ද පෙන්නන්නේ? Percentage of students තියෙන ළමයි ප්‍රතිශතයෙන් who follow aesthetic subjects. Aesthetic subjects කියන්නේ මොනවද? සෞන්දර්ය විෂයන් follow කරන අය in grade 10 එකේ based on gender. ඒක gender එක අනුවත් තියෙනවා. gender කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවය. හරි? girls boys විදිහට තියෙනවා in Jayabha school. Jayabha කියන ස්කෝලේ study the table and write a passage. Right? words ටිකකුත් දීලා තියෙනවා. හරි. මේක දැන් අර මතක ඩබල් බාස් තිබ්බ. අන්න ඒ වගේ මේක ටිකක්. හැබැයි මොකක්ද තියෙන විශේෂත්වය? percentage එකෙන් තියෙන්නේ. කොහොමද මේක ලියන්නේ? හරි. අපි ඉස්සෙල්ලාම අපිට first paragraph එකේ first sentence එක ලියන්න අවුලක් නෑ. මෙන්න මේකෙම ගන්න පුළුවන්. This table shows the percentage of students who follow aesthetic subject in grade 10 based on gender in Jayabha school. හරි. ඕක අපි ලියමු. ඒක අවුලක් නෑ නේ. ඒක ලියන්න පුළුවන්. This table shows the percentage of
students who follow aesthetic subjects in grade 10 based on gender in Jayaba school. හරි. දැන් ළමයි ටේබල් එකක් අර කලින් මම ටේබල් එකක් කරා. එතෙන්දී දැන් ටේබල් මේ ඇක්සිස් නැහැනේ නේද? අක්ෂ නැහැනේ. එතකොට මේකේ අපිට තියෙනවා අක්ෂ නැති වුණාට කොලම්ස්. කොලම්ස් කියන්නේ මෙන්න මේවා. හරි? මේ තියෙන්නේ. මෙන්න මේ අතර තියෙන ඒවා. හරි? 1 2 3. එතන මේ කොලම්ස් වලින් මොනවද කරන්න කියලා තියෙන උඩ බෝඩ් එකක් තියෙනවා කොලම් එකේ උඩනේ. මේ කොලම් එක aesthetic subject එක පෙන්නනවා, subjects පෙන්නනවා. මේකේ girls ලගේ percentage එක පෙන්නනවා, මේකේ boys ලගේ percentage එක. එතකොට කොහොම ආවොත් ඔයා ටේබල් එකක් આવොත් අරකේ axis ලිව්වා වගේ මේකේ columns ටික ලියන්නයි තියෙන්නේ. හරිද? එතකොට අපි කියමු first column එකේ මොකද්ද පෙන්නන්නේ? column 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 shows aesthetic first column එකෙන් පෙන්නන්නේ aesthetic subjects. හරි? එතකොට මෙන්න මෙතන subject කියලා තියෙන්නේ. නමුත් ඒක වා subjects කියලා හදා ගන්න సౌందර්ය විෂයයක්. හරි. second column shows මොනවද? ගෑනු ළමයින්ගේ ප්‍රතිශතය නේද? එහෙනම් අපිට කියන්න වෙන්නේ girls කියලා දාලා apostrophe එකක් දානවා. එතකොට තමයි ගෑනු ළමයින්ගේ වෙන්නේ girls percentage. third column එකෙන් පෙන්නන්නේ boys percentage. third column shows boys percentage. හරිද? ඊට පස්සේ අර ඕනම එකක වගේ මේකෙත් items ටිකක් තියෙනවා නේද? දැන් කලින් එකේ තිබ්බේ මේ days නේ. ඒ වගේ මේකේ තියෙන මොනවද? aesthetic subjects. අපි අන්තිමටම ලියනවා අර columns ටික ලියලා මේකේ තියෙන items ටික. aesthetic subjects are කියලා දාලා ලියමු. aesthetic subjects are simple ලියන්න එතන capital තිබ්බට drama, candy and dancing, එතන candy කියන එකේ K එක capital උනේ අර ඒක නමක් නිසා candy එන නිසා. හරි? candy and dancing මේක භරතනාට්‍යම් art and music. හරි? right. ඔන්න ඔය ටික ලියන්න first paragraph එකට ඔය වගේ දෙයක් ආවා. හරිද? second paragraph එකට අපිට මතකනේ වැඩිම අඩුම සමාන. ඊට වැඩිම කියන word එක දීලා තියෙනවා highest percentage කියලාම lowest percentage equal percentage උත් තියෙනවා. හරි? අපි equal එකක් තියනවාද කියලා බලමු. ඉතින් highest lowest දැන් මෙතන තියෙන ළමයි වැඩේ girls ලගේ highest එක මොකද්ද? girls ලගේ highest එක භාරතනාට්‍ය. boys ලගේ art. හරි? එතකොට ඔය දෙක වෙන වෙනම ලියන්න වෙනවා. වැඩිම ළමයි ගානක් කියලා හරියන්නේ නැහැ. මොකද ළමයි ගානත් නායි දෙකට බෙදිලා. එතකොට girls ලගේ එකයි boys ලගේ එකයි වෙනම ලියන්න. එතකොට මම මෙහෙම කිව්වත් හරියද බලන්න. The highest percentage of girl students like Bharatanatyam. හරිනේ. වැඩිම
ළමයි නෙමේ දැන් ඉන්නේ ගැහැණු ළමයි පිරිමි ළමයි දෙකම. එහෙනම් the highest percentage of girl students like භරතනාට්‍යම් කීයක් කැමතිද? 30% girls like it. නැත්නම් 30% girl students like it. හරිද? ඔන්න වැඩිම එක ඉස්සෙල්ලාම ගෑල් ළමයිට කියනවා. ඊට පස්සේ ආයෙ පිරිමි ළමයිගේ වැඩියක් කියනවා කොහොමද? The highest percentage of boys students like art, comma 30% boys like it. හරි. ඔන්න ඔය දෙක කියන්න තියෙන්නේ දෙක වෙන වෙනම කියන්න ඕනේ. හරි? හරි අපි දැන් ලියමු මේක. The highest percentage of girls students like Bharatanatyam %, girls like it. 30% girls like it. හරි? ඊට පස්සේ ආයි පිරිමි ළමයිගේ වැඩිම එක the highest age of boy students පිරිමි ළමයි like the highest percentage of boy students like art, comma ඒකත් 30 නේද? Yes. 30% boys like it. හරි. ඔන්න දැන් දෙගොල්ලොන්ගෙම වැඩිම දෙක ලිව්වා. ඒ විදිහටම දැන් දෙගොල්ලොන්ගෙම අඩුම දෙක ලියමු. බලන්න girls ලගේ අඩුම එක මොකක්ද? ඒක art මම හිතන්නේ. Yes. එතකොට කොහොමද කියන්නේ? මොකක්ද අපිට දීලා තියෙන word එක? Lowest. එතකොට how to say it? The lowest percentage of girl students like art, 10% girls like it. The lowest percentage of boy students like මොකක්ද? Candy and dancing, 8% boys like it. හරි. මේ දෙකත් අපි දැන් ලියමු. How to start? The lowest percentage of girl students the lowest percentage of girl students like art, comma 10% girls like it. 10% girls like it. ඊට පස්සේ පිරිමි ළමයින්ගේ අඩුම එක the lowest percentage of boy students like candy and dancing, 8% boys like it. Sorry. I බලමු the lowest percentage of girl students like art. Girls ලගේ අඩුම එක art 10යි. 10% girls like it. හරි. The lowest percentage of boy students like candy and dancing. හරිනේ 8යි. එතකොට like candy and dancing 8% boys like it. හරි. දැන් equal එක. Now let's see the equal. Equal තියනවද බලන්න. බලන්න මෙන්න මෙහෙම. boy students ලගේ භරතනාට්‍යම් බලන්න 30යි.
and boy students ලගේම no. An equal percentage of boy students like මෙතන girls ලගේ boys ලගේ භරතනාට්‍යම් එකයි මියුසියම් එකයි මියුසික් එකයි right මේ දෙක equal නේද මෙන්න මේ දෙක equal කියලා අපිට ලේසියෙන්ම කියන්න පුළුවන් හැබැයි මේ පැත්තෙත් equal තියෙනවා අපි මේ දෙක කියමු මම ඉස්සෙල්ලා මේ දෙක කියන විදිහ කියන්නම් මේ දෙක කොහොමද කියන්නේ අපි මේ දෙක කියමු මෙන්න මෙහෙම n equal එක මතක ඇති n equal කියලා පටන් ගන්නෙ n equal percentage of an equal percentage of boy students like Bharatanatyam and music. An equal percentage of boy students like Bharatanatyam and music. An equal percentage of boy students like Bharatanatyam music. Dekama 20. Hari? Come on. 20% boys like it. සියයට 20ක් පිරිමි ළමයි ඒකට කැමති. හරි? නිකන් හරි මේ පැත්තේ equal එහෙම නැහැ කියලා හිතන්නකෝ. එක පැත්තේ. දැන් මෙන්න මේ දෙක විතරයි තියෙන්නේ බලන්නකෝ equal තියෙන්නේ මෙන්න මේ දෙක. girls ලගේ භරතනාට්‍යම් boys ලගේ art. එතකොට කොහොමද කියන්නේ? An equal percentage of girl students and boy students like Bharatanatyam and art respectively. මං ඒක පොඩ්ඩක් මෙතන ලියන්නම්. හැබැයි ඒක දෙකක් ලියන්න ඕනේ නැහැ. හොඳේ. equal එක එකයි ලියන්නේ. මං චුට්ටක් ඒක වෙනස් නිසා මේක චුට්ටක් ලියන්න. right? කොහොමද කියන්නේ? An equal percentage of girl students and boy students like an equal percentage of boy students and girl students and boy students like Bharatanatyam and art. මම මේක චුට්ටක් කියලා දෙන්නම්. මෙතන අරකට වඩා චුට්ටක් වෙනස් මේක. හරි? දැන් මෙතන තියෙන and equal percentage of girl students. සමාන ගණනක් ගෑනු ළමයි. and boy students පිරිමි ළමයි කැමති භරතනාට්‍යම් සහ ආර්ට් වලට පිළිවෙලින්. අපි සිංහලෙන් කිව්වොත් කියන්නේ භරතනාට්‍යම් වලට සහ ආර්ට් වලට සමාන ගණනක් ළමයි පිළිවෙලින් කැමති. පිළිවෙල මොකද්ද? මේ girl students boy students කියලානේ මම කියන්නේ මෙතන. girl students boy students. එහෙනම් ඒ පිළිවෙල තමයි මෙතන තියෙන්නේ. භරතනාට්‍යම් girls ලගේ භරතනාට්‍යම් boys ලගේ art. මේ respectively කියන word එක තමයි අර පිළිවෙලින් කියන එකට දාන්නේ. ඒක තමයි ඒකේ meaning එක. හරි? අපි කියමුකෝ අපි මේ for example සිංහලෙන් කිව්වොත් පළමු සහ දෙවන ස්ථාන පිළිවෙලින් කසුන් සහ දසුන් ලබා ගන්නා ලදී. අපි එහෙම කියනවානේ. අන්න ඒක තමයි මේ විදිහට කියන්න ඕනොත් කියන්නේ ಜಾති දෙක දෙපැත්තට කියන්න ඕනොත් මේ විදිහට තමයි කියන්නේ sentence එක පොඩ්ඩක් මතක තියාගන්න. කියන්නේ මෙහෙම දැන් එක පැත්තක තිබ්බොත් නම් අපිට ඒක අවුලක් නෑ ලේසි නේද? An equal percentage of boy students like මේ භරතනාට්‍යම් and music. 20% boys like it. එහෙමනේ. දැන් මේක එහෙම කියන්න බෑ. An equal percentage of girl students and boy students සමාන ගණනක් පිරිමි ළමයි සහ ගෑනු ළමයි කැමති භරතනාට්‍යම්
and art භරතනාට්‍යම් සහ art වලට පිළිවෙල. පිළිවෙල මෙතන පිළිවෙල girls ලා නම් මෙතන පළවෙනි girls ලා දෙවෙනි boys ලා එනම් මෙතන පළවෙනි එක තමයි girls ලාගේ දෙවෙනි එක තමයි boys ලාගේ. එතකොට මෙතන amount එක අතර විදිහටම තියන්න ඕනේ. අපි කොහමද amount එක කියන්නේ 20%. එතකොට 20% 20ක් students like it කියලා කියමු. එතකොට අපිට මොකද? ළමයි කියලානේ කියන්නේ දෙගොල්ලමනේ ඉතින් මෙතන ඉන්නේ. ඉතින් boy students කියන්නත් බෑ, girl students කියන්නත් බෑ. නැත්නම් ඔයාලට කියන්න පුළුවන් 20% students like it කියලා. 20 නෙමෙයි 30 නේ. 30% students like it කියලා. නැත්නම් 30% boys and girls students like it කියලා ඕනනම් එහෙම කිව්වත් අවුලක් නැහැ. හැබැයි equal දෙක තුනක් තිබ්බට මේ ඔයා equal මේ දෙක තුනක් ලියන්න යන්න එපා. එක sentence එකක් විතරයි ලියන්න ඕනේ. මම මේක චුට්ටක් දැනගන්නයි කිව්වේ. හරිද? ඒකින මම පොඩ්ඩක් ඒක වෙන කලර් එකකින් දාන්නම්. හරි? එතකොට මොකද අපිට words දාන ඕනකට වැඩි කරගන්න ඕනෙත් නෑ. මොකද අපිට time limit එකක් තියෙනවා. මොකද තව පැය දෙකට මේ paper එකේ තව questions තියෙනවා. හරි? ඔන්නේ equal එක හරි. ඊට පස්සේ compare කරන්න තියෙන්නේ. අපි compare කරමු. අපි candy and dancing වලට යනවා. මෙතන candy and dancing වල girls ලා 25යි boys ලා 8යි. එහෙනම් ගත්තොත් මොකද්ද කියන්න වෙන්නේ? මේ girls ලා candy and dancing කැමති girls ලා ගාන වඩා වැඩි candy and dancing වලට කැමති boys ලා ගාන කියලා. හරි. අපිට ඒකට තියෙනවා word එක more than. අපි ඒක මෙහෙම ලියමු. The percentage of girl students like candy and dancing is more than වඩා වැඩි the percentage of boy students like හරි. මේ sentence එක ආයි බලන්න. The percentage of girl students like candy and dancing. Candy and dancing වලට කැමති ගෑනු ළමයි ප්‍රතිශතය is more than වඩා වැඩි මොකට වඩාද වැඩි? The percentage of boy students like candy and dancing. candy and dancing වලට කැමති පිරිමි ළමයි ප්‍රතිශතයට වඩා. ඔයාලට ඕන එකක් අරගෙන ওই විදිහට compare කරන්න ඕනේ. මතක තියාගන්න ඕනේ more than එක use කරනවා නම් select කරගත්ත දෙකේ කතා මුලින් පටන් ගන්න ඕනේ more than එකෙන් ඉවර කරන්න ඕනේ less අඩු එකෙන්. කියන්නේ more than word එක තෝරගත්තොත් තෝරගත්ත දෙන්නගෙන් මුලින්ම කතා පටන් ගන්න ඕනේ වැඩි එක්කෙනාගේ ඉවර කරගන්න ඕනේ අඩු එක්කෙනාගේ. හරි. දැන් less than එකකිනුත් එකක් ලියමු. less than එකෙන් මෙන්න මෙහෙම එකක් ලියුවොත් හරියට බලන්න. art වලට කැමති ළමයි percentage එක ගෑනු ළමයි percentage එක art වලට කැමති පිරිමි ළමයි percentage එකට වඩා අඩුයි. වඩා අඩුයි. හරිනේ girls ලා 30යි boys ලා girls ලා 10යි boys ලා 30යි. හරි. ඒක කොහොමද කියන්නේ? The percentage of girl students like art is less than the percentage of boy students like art. The percentage of girl students like art. Art වල කැමති girl students ගාන ප්‍රතිශතය is less than වඩා අඩුයි the percentage of boy students like art. හරි? art වලට කැමති boy students ලට වඩා. එතකොට මම less than තෝර select කරේ. එහෙනම් අඩු එකෙන් තමයි story එක පටන් ගන්නෙ. ඉවර වෙන්නේ
වැඩි එකේ. හරි. Okay. Now final paragraph summary එක අපි මෙහෙම summary එකට කියමු. අපි කියමු වැඩිම ජනප්‍රිය aesthetic subject එක ගැන කියමු. එතකොට මේක අපි වැඩිම ජනප්‍රිය එක ගැන විතරක් කියමු. අඩුම ජනප්‍රිය එක ගැන විතරක් කියන්නේ නැතුව මොකද දැන් මෙතනම මම හිතන්නේ words තියෙනවා. ගත්තොත් ඔව් 100 පැනලා තියෙනවා. හරි. දැන් ඒක නිසා අපි කියමු වැඩිම ජනප්‍රිය සබ්ජෙක්ට් එක aesthetic සබ්ජෙක්ට් එක ගෑනු ළමයින්ගේ මේක ගෑනු ළමයි අතර මේක වැඩිම ජනප්‍රිය aesthetic සබ්ජෙක්ට් එක පිරිමි ළමයි අතර මේක. ඔය විතරක් කියමු. මම අර කලින් තැන්වල නම් අඩුම ජනප්‍රිය වැඩිම ජනප්‍රිය දෙකම කිව්වා. එතකොට තවත් word count එක වැඩි වෙන නිසා එහෙම නැතුව එකක් විතරක් කියමු. හරි. කොහොමද කියන්නේ? according to this bar chart. හරි. According to this bar chart, the most popular aesthetic subject වැඩිම ජනප්‍රිය aesthetic subject එක ගැහැණු ළමයන් අතර the most popular aesthetic subject among girls ගැහැණු ළමයි අතර is මොකද්ද වැඩිම ජනප්‍රිය එක භරතනාට්‍යම් is භරතනාට්‍යම් and සහ the most popular aesthetic subject among boys is art. ඕක ඕනනම් least popular එකක් ලියන්න පුළුවන්. එතකොට number words ගාන වැඩි වෙනවා. ඒකින්ද මම ඒක ලිව්වේ නෑ. පොඩි සාරාංශයක්නේ ලියන්නේ. According to this bar chart, the most popular aesthetic subject වැඩිම ජනප්‍රිය aesthetic subject among girls. Among girls කියන්නේ ගැහැණු ළමයි අතර. අතර කියන එක තමයි among එක. හරි. Among girls is මොකක්ද? භරතනාට්‍යම්. And the most popular aesthetic subject among boys පිරිමි ළමයි අතර is art. Right? According to this bar chart, right? Okay. හරි. මේකේ clear නැති දෙයක් තියෙනවා නම් දැන් අහන්න බලන්න message එකක් හරි දාන්න. Okay. එහෙනම් මම ඊළඟට යනවා. Next one. ඔව්. මේකත් ටිකක් ස්පෙෂල් එකක්. හරිද? එක එක අපි angles වලින් කරනවා. ඒතකොට කොයි angle එකකින් ආවත් ඔයගලන්ට ගැටලුවක් වෙන්නේ නැති නිසා. Right? Okay. This one. හරි. මේක බලන්න. Read the question. The following table shows how Mahim spent his money on different needs. Write a description based on the information given in the table. Write about 100 words. හරිද? මේකේ මොකද්ද කියන්නේ? Following tables එකෙන් පෙන්නනවා කොහොමද how Mahim spent. ඔන්න ඔය වචනේ වැදගත්. කොහොමද Mahim වියදම් කළේ? වියදම් කරනකොට අපි කියන්නේ spend. S-P-E-N-D. මේකේ තියෙන්නේ how Mahim spent. අර spend කියන එකේ past tense එක තමයි spent. වියදම් කළා. ඒතකොට කළේ. කොහොමද වියදම් කළේ? his money යාගේ මුදල් on different needs. විවිධ අවශ්‍යතා සඳහා. වෙනස් අවශ්‍යතා සඳහා. දැන් ළමයි මේකට අර
ළමයි ගාන කතාව නෑ. මෙතන ළමයි නෑ මේ මහිම් කියන කෙනෙක්ගේ කතාවක් තමයි තියෙන්නේ. හරිද? අනිත් එක මෙතන මේ මොනව ලයික් කියලා කතාව කියන්න බෑ. බලන්නකො මෙයාගේ ඩිෆරන්ට් නීඩ්ස් වලට විවිධ අවශ්‍යතා වලට එයා වියදම් කරපු ගණන් ටිකක්. දැන් ඇකමඩේෂන් කියන්නේ ගිඳුම් හිටුම්. ඒ කියන්නේ එයා කොහේ හරි රෙන්ට් එකට ඉන්නවා නම් ඒකට දීපු එක. ක්ලෝත්ස් කියන්නේ ඇඳුම්. ෆුඩ් කෑම, ස්ටේෂනරි කියන්නේ ලිපි ද්‍රව්‍ය. ඔය පෑන් පැන්සල් පොත් වගේ ඒවා, ෆෝන් බිල් එක, ට්‍රාන්ස්පෝර්ට් එක. හරි. ඒවට කරපු වියදම් ටිකක් තමයි තියෙන්නේ. ඒතකොට අපිට කියන්න බෑ මේකට කැමතියි කියලා. කමඩේෂන් වලට 6000 දුන්නේ ඒකට කැමති නිසා නෙමෙයි ඒකට ඒ ගාණ දෙන්න ඕනේ නැති. ෆෝන් බිල් වලට අකමැති නිසා නෙමෙයි ඒකට අඩුම ගාණ දුන්නේ. හරි. ඒකට අර ලයික් වර්ඩ් එක මේකට යූස් කරන්න බෑ. හරියට නිකන් අපි අර කරපු මියුසියම් කතාවේදී අපි මියුසියම් එකේදී තෝරගත්තේ විසිටඩ් නේ. වැඩිම විසිටර්ස්ලා ගාණක් විසිට් කරා. අන්න ඒ වගේ තමයි මේක ලියන්නත් වෙන්නේ. අර ලයික් දදා ලිව්වොත් වැරදි. අපි කියමුකෝ the most අපි පටන් ගත්තදී කොහොමත් ගන්නත් බෑ. The most number of students like කොහොම නැත් පුරුදුනේ. then the most percentage of students like එහෙම. ඒ කතාව කියන්නත් බෑ. මේ වගේ එකක් ආවොත් කොහොමද ලියන්නේ කියලා දැන් බලන්න. හරි. අපි first sentence එක ලියමු. ඒක first paragraph එකම ලියන්න ගැටලුවක් නෑ. කොහොමද කියන්නේ? This table shows how Mahim spent his money on different needs. ඒක අපි කියමු. This table shows how Mahim spent his money on different needs. This table shows how Mahim spent his money on different needs. හරිද? ඒක ඊට පස්සේ columns ටික ලියමු. මේ first column එකේ තියෙන expenditure වියදම මත මොනවා මත එක එක ඒවා මත වියදම. accommodation මත වියදම. on කියන්නේ මතනේ. clothes මත. හරි. amount in rupees කියන්නේ amount කියන්නේ ගාණ in rupees රුපියල් වලින් ඔන්න අන්තිමට තියෙනවා ප්‍රතිශතයක් තියෙනවා. හරි. හරි. අපි first column එකෙන් show කරන්න ඉන්නවා මොකද්ද? expenditures නේද? මෙතන expenditure කියලා තිබ්බට මේ ඔක්කොම ගත්තොත් expenditures වියදම්. හරි? වියදම් වර්ග. එහෙනම් අපි කියමු the first column shows expenditures. First column shows expenditures. Second column, the second column shows amount in rupees. Full stop. Last column එකේ මොකක්ද පෙන්නන්නේ? Third column එකෙන්. The third column shows percentage ප්‍රතිශතය. ඊට පස්සේ මතකනේ අපි අතන කරා අර කලින් ටේබල් එකේ ඊට පස්සේ මේවා ටික ලියන මොනවද? expenditures are වියදම් මේවාය. expenditures are accommodation, clothes, food, stationery, phone bill and transport. phone bill and transport. හරි. ඔය ටික තමයි first column එකට එන්නේ. හරිද?
බලන්න ෆස්ට් කොලම් එක විතරක් ලිව්වත් වචන තියෙනවා 38ක්. හරි. ඕකේ. sorry first paragraph. first paragraph එකට මෙච්චරක් තියෙනවා. ඕකේ. the first paragraph එකට ඔය ටික තමයි එන්නේ. හරිද? ඕකේ. second paragraph එක කොහොමද ලියන්නේ? දැන් අපි මෙහෙම කියමු. අපි වැඩිම වියදම මේකට. ඒකේ ගාන මේකයි. මතකනේ අපි මේ දෙකම තියෙනකොට දෙකම කියාගෙන යන්නේ. පස්සේ අඩුම වියදම මේකටයි. ඒකේ amount එක percentage එක මෙච්චරයි. ඊට පස්සේ සමාන වියදම් තියෙනවා නම් මේ වලටයි කියලා කියමු. හරි. බලන්නකො ඉස්සෙල්ලා words මුකුත් අපිට දීලා නැහැ. එහෙනම් අපි වැඩිම වියදම කොහොමද කියන්නේ? මේ වියදමනේ expenditure වැඩිම නම් the highest expenditure. The highest expenditure is for the highest expenditure කියන්නේ වැඩිම වියදම is ඒක අනිවාර්යෙන් එන්න ඕනේ for කියන්නේ සඳහා is for. දැන් my name විරන්ත කියන්නේ නැහැනේ. my name is විරන්තනේ. your name is ishan ඒ වගේ. හරි. ඒ වගේ the highest expenditure is for වැඩිම වියදම සඳහා කියන එක තමයි for. is for the highest expenditure is for accommodation. Highest expenditure is for accommodation. සමානටක් දාලා ඒක 6000යි එය 6000. how to say that? It is 6000 rupees කියලා අපිට දැන් නිකන් ඉන්න බෑ. percentage එකක් තියෙනවා. ඒකත් කියාගෙන යන්න ඕනේ. සහ and its එහි its percentage is 48%. Its percentage is 48%. කොහොමද කියන්නේ? The highest expenditure වැඩිම වියදම is for accommodation. accommodation සඳහායි. It is 6000 rupees. එය 6000යි. Its percentage සහ එහි ප්‍රතිශතය its percentage. හරි. එහි its. Its percentage is 48%. 48%. හරි. ඔන්න ඔහොම දැන් දෙකම තියෙද්දි දෙකම ලියන්න ඕන. දෙකම තියෙද්දි ඔහොම ලියන ගානක් ලියන්න ඕනේ. percentage එකක් ලියන්න ඕනේ වැඩිම එකේ. ඒ විදිහටම අපි අඩුම expenditure එකක් ලියමු. The lowest percentage, sorry, the lowest expenditure. The lowest is for අඩුම වියදම මොකටද? The lowest expenditure is for phone bill. phone bill එකට the lowest expenditure is for phone bill. Here the rupees. It is 500 rupees. It is 500 rupees. And saha its එහි ප්‍රතිශතය its percentage is 4%. 4%. හරි. අන්සියයි 4%. Its percentage is 4%. ඊට පස්සේ equal expenditures තියනවාද? මේ දෙකක් තියෙනවා. නේද? මේ තියෙන stationery transport. ඒක අපි කොහොමද කියන්නේ? අපි කියමු an equal amount of expenditures. සමාන ගණනක් වියදම් are for. තොර වියදම් නිසා is නෙමෙයි එන්නේ. වියදම් නිසා are. හරි? and equal සමාන ගණනක්
වියදම් මෙන්න මේ සඳහායි මොනවලටද? for stationery and transport. Stationery and transport ඒක කොච්චරද? It is 1000 rupees. ඒක 100යි මේ 1000යි දෙකටම 1000 නම් it is 1000 rupees each කියලා එන්න ඕන. මම ඒක ලියනකොට පෙන්නන්නම්. ඊට පස්සේ ප්‍රතිශතය දාමු. its percentage is 8. හරි. ලියමු බලන්න ඒක. and equal amount සමාන ගණනක් and equal amount සමාන ගණනක් of expenditure. නැත්නම් සමාන ගණනක් කොහොනෙත් නෑනේ. and equal expenditure and equal amount of expenditure කියලා කියන්න පුළුවන්. සමාන ගණනක් වියදම් මේ සඳහායි අපි එහෙම ලියමු. and equal amount of an equal amount of expenditures එතන දෙකක් තියෙන නිසා තමයි ආදායම සමාන ගණනක් වියදම් අපි කියමුකෝ ෂෙරෝන් and සනුක මගේ යාළුවෝ කොහොමද කියන්නේ ෂෙරෝන් and සනුක my friends දෙකක් තියෙන නිසා එනවා එහෙනම් an equal amount of expenditures are for stationery and transport. හරිනේ stationery and transport. Stationery and transport. ඒකේ ගාණ කීයද? It is 1000 rupees each. ඒ දෙකටම 1000යි. It is 1000 rupees each. ඒ දෙකටම 1000යි. And its percentage is 8%. 8%. හරි මම ඒක explain කරන්නම්. and equal amount of expenditures නැත්නම් ඔයාලට equal expenditures කියලා කියන්න පුළුවන්. එතකොට and දාන්න ඕනේ නැහැ. මේ and equal amount කියන්නේ සමාන ගණනක් කියන එකනේ. එකනේ මෙතන and එන්නේ. හරි? ඒක ඒ විදිහට ඕන ලියන්න පුළුවන් සමාන ගණනක් and equal amount of expenditures සමාන ගණනක් වියදම් වෙන්නේ මොනවලටද for සඳහා stationery and transport stationery සහ transport සඳහා ඒක කොච්චරද it is 1000 rupees එය රුපියල් 1000යි 1000 rupees each දෙකටම each කියන වචනේ දාන්න දෙකටම නිසා දෙකටම 10000 and its percentage එහි ප්‍රතිශතය 8%යි right කොහොම තමයි එන්නේ වැඩිම අඩුම සමාන ඒවා දෙකම තියෙන නිසා දෙකේම කතාවම කියන්න ඕනේ ගානයි amount එකයි percentage එකයි දෙක. හරිද? ඊට පස්සේ compare කරන එක ඒක ලේසි. හරි? අපි compare කරන විදිය බලමු. මට විනාඩියක් දෙන්න. අපි කියමු ෆුඩ් වල එක්ස්පෙන්ඩිචර් එක මෙන්න ෆුඩ්
clothes වල expenditure එකට වඩා වැඩි කියලා. හරිනේ. food 2500 clothes 1500. හරි. කොහොමද කියන්නේ? The expenditure for food කෑම සඳහා වන expenditure එක is more than the expenditure for clothes. clothes සඳහා වන expenditure එකට වඩා. පස්සේ එතකොට මේ බලනකො more than phrase එක මම use කරේ. වැඩි එක තමයි මුලට දැම්මේ. අඩු එක තමයි ඊට පස්සේ දැම්මේ. හරි. ඊට පස්සේ අපි less than එකෙන් කියමු phone bill එක transport වලට වඩා අඩුයි කියලා. හරි. අඩුයිනේ. How to say that? The expenditure for phone bill is less than the expenditure for transport. හරි. ඔක ඔච්චරයි. less than එකයි more than එකෙන් එක sentence එකයි. Now we can write the final one. හරි. final එක ලියමු. මොකද අපි ලියමු maximum expenditure එක මේකටයි minimum expenditure එක මේකටයි. හරි. According to this table මේ table එකට අනුව maximum expenditure is for accommodation and the minimum expenditure is for phone bill. According to this table, මේ table එකට අනුව maximum expenditure උපරිම වියදම is for සඳහා මොකක් සඳහාද? accommodation and the minimum expenditure is for phone bill. අවම වියදම phone bill සඳහා. Right? හරි. ඕකයි. එතකොට මේ වගේ එකක් ආවොත් ලියන විදිය. මේකෙත් මොන හරි තියෙනවා නම් දැන් අහන්න. හරි. එහෙනම් මොකුත් අවුලක් නැහැනේ. දැන් මෙන්න මේ dangerous දෙකක් තියෙනවා. ඒක ඕගොල්ලන්ට මේකද දන්නේ නැහැ. කවදාවත් පාස් පේපර් එක ඇවිල්ලා නැහැ. නමුත් මේක තියෙනවා ඔයගොල්ලන්ගේ සිලබස් එකේ grade 10 පොත ඔයගොල්ලෝ ළඟ ඇති. pupils book එකේ බලන්න මේ Venn diagram එකක් තියෙනවා. හරි. මේක ටිකක් ආවොත් හොඳ attention එකෙන් ලියන්න ඕන question එකක් answer එකක් ලේසි නෑ. හරි. ඒක මම next week මේක වෙනම කියලා දෙන්නම්. මොකද මේක ටිකක් වෙලා යයි තව මේ දෙකම කරන්න ගියාම recordings බලන අයටත් ඒගොල්ලොත් මේක බලයි. එතකොට මේක මම ටිකක් වෙනවම කියලා දෙන්නම්. මේකයි මේක එන් භාගයට ආවත් ගැටලුවක් වෙන්නේ නැහැ මේක ඉගෙන ගත්තට පස්සේ. හරි. මේක ඇත්තට මේකේ ගොඩාක් දේවල් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඉතින් මැත්ස් වලට. හරි. ලොකු කතාවක් මේකේ තියෙනවා. මේක Venn diagram එක මේකට අපි කියන්නේ. right. කුලක මම හිතන්නේ මැත්ස් වල I will do this next week. right. හරි. ඕගොල්ලන්ට දැන් මොන හරි තියෙනවා නම් clear නැති දෙයක් අද කරපු ටිකෙන්
තොර මේක next week අපි මේ දෙක ඉවර කරාම මේ lesson එක ඉවරයි right මම පොඩි දෙයක් ඔයගලන්ට පෙන්නන්නම් අපේ syllabus එක චුට්ටක් මේක තමයි අපේ syllabus එක දැන් graph interpretations තමයි අපි යන්නේ හරි තව හරියට මේ මාසෙ ඉවරනට පස්සේ මාස 6යි තියෙන්නේ ඔයගලන්ට පස්සේ reported speech කියන lesson එක තියෙනවා dictionary page කියන එක කරනවා අපි passive voice අනිවාර්යයෙන්ම exam එකට එනවා grammar කැලලක් එනවා ඒක කරනවා close passage කියන්නේ අර test 11 කියන එක මේක අපි කරනවා paragraph writing කියන්නේ first paper එකේ test 8 එකට පොඩි paragraph එකක් my favorite sports ඔන්න වගේ දෙයක් එනවා ඒවා අපි ලියනවා poem reading එක poem එකකුත් මෙච්චර කල් 2018 වගේ ආවා ඊට පස්සේ poem එකක් ඇවිල්ලාම නෑ paper එකේ නේ ඒක එන්නත් ඔයගලන්ට chance එකක් තියෙනවා මේ poem dictionary page දෙක එන්න ලොකු chance එකක් තියෙනවා ඉතින් මේ දෙකම කරනවා prepositions කරනවා teacher description first paper එකේ third test එක ඒක නල් AC ඒක කරනවා ඊට පස්සේ notice invitation announcement හරි ඔය ටික කරනවා මේක first paper එකේ මේ හතරෙන් එකක් තමයි එන්නේ notice invitation announcement reading comprehensions අපි ටිකක් කරනවා reading comprehensions කියන්නේ ඡේදයක් කියවලා උත්තර ලියන එක ඒක second paper එකේ test 15 එකට තමයි 8 marks තියෙන එකක් තියෙන්නේ ආයි first paper එකේ test 7 එකට 5 mark තියෙන එකක් තියෙනවා හරි ඒක කරනවා ඊට පස්සේ part of speech කියන එක කරනවා part of speech කියන්නේ මෙන්න මේ වගේ අපි කියමුකෝ invite invitation invite invitee එකම වචනෙන් හැදෙන වචන කීපයක් තියෙනවානේ අපි කියමු competition compete competitor competitive හරි ඔන්න වගේ words ටිකක් තියෙනවානේ අන්න ඒව තමයි ඔන්න ඔය part of speech කියන්නේ එතකොට අර එකම word එකෙන් තව තව වචන හැදෙන ඒවා දැන් beauty beautiful beautify beautifully හරි ඒවත් එනවා second paper එකට ඊපස්සේ finally අපි කරනවා essay speech article dialogue writing ඒ කියන්නේ test 16 test 16 වලට ඔය හතරෙන් එකක් ලියන්න වෙනවා ඒක තමයි වැඩිම ළමයි ලියන්නෙත් අඩුවෙන් ඒක හැබැයි වැඩිම ලකුණු ගාණක් තියෙන්නේ 15 marks තියෙන්නේ ඕකට මුළු පේපර් එකේ වැඩිම ලකුණු ගාණක් තියෙන question එක ඕක. එතකොට මේ 6 month වලට කියන්නේ අපි ඩිසෙම්බර් අග වෙද්දි මේ සේරම ඉවර කරනවා. එතකොට ඔයගොල්ලෝ ෆුල්ම පේපර් එක covered. හරි. කොට මම නැවතත් කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ පේ කරලා කට්ටිය රෙකෝඩින්ග්ස් බලන එක ඇත්තට තේරුමක් නැහැ. මෙතෙන්ට එන එක තමයි ලයිව් එකේ ඇවිල්ලා ඇත්තටම මොකක් හරි ආවොත් තිබ්බොත් අහන්න නැතුව ඉන්න එපා අඩුම තරමේ මේ මැසේජ් එකක් හරි දාන්න. හරි. අපි එන next week class එක හම්බෙමු. හරි. Okay, good night. Good night, sir.